හායි මගේ රත්තරන් යාළුවනේ. හායි මට ආදරේ ළමයි හැමෝටම කොහොමද ඉතින්? ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. අපේ දවස් දෙකක් නුවරඑළියේ ලස්සන රෝන්දයක් ගැහුවා. ඉතින් ඒක ගැන විස්තර තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඔව් ඉතින් මේ බස් කට්ටිය කොහොමද? තාත්තික විතරක් පෙන්නන්නට පේනවා ඒගොල්ලන්. මම පේනවනේ. ලස්සන දවස් දෙකක් මං ආදරය කරන හැමෝම එක්ක ගත කරපු හරි ලස්සන ආදරණීය මතක ගොඩක් තමයි ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් ඔහොමම එකතු වෙලා ඉන්නවනේ හොඳේ. කලින් දවසේ රෑ අපි ඔක්කොම බඩු ටික ලෑස්ති කරගත්තා. ඉතින් අද උදේ පාන්දර 5ට අපි අපේ ගමන යන්න පිටත් වුණා. බොන්ද වෙලා නේන්න. ඉදිවතේ දින්නේ. අපෝ යාලා ආලාවටත් පාඩ ඔක්කොම නිදාගෙන රන් යාළුවෝ කියන්නයි good morning මගේ රත්තරන් යාළුවෝ අපි දැන් තමයි නිදාගෙන ඉන්නේ පියම සිහියට ආවේ දැන් තමයි තාමත් නෑ පියම සිහියට වන්දනමයි ඇයි ඔයාලා දෙන්න එහෙම ඉන්නේ ඔව් ඔයාලා දෙන්න ප්‍රසිද්ධ වෙන්නේ අපේ මේ ට්‍රිප් එකට මගේ බෝඩි මේ අක්කී ෆැමිලි එකේ අයයි තව ඒගොල්ලන්ගේ යාළුවෝයි ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. අපි උදේම පිටත් වුණ නිසා හපුතලේ කිට්ටු කරලා අපි අපේ වාහනේ පොඩ්ඩකට නැවැත්තුවා. හැමෝටම ටිකක් මහන්සි නිසා. ඔන්නෙනවා ලෝරියක්. ඒ අස්ස මෙන්න මේ ඩබල පාර යන හැමෝටම බායි කියනවා. හොඳම වැඩේ මේ දෙන්න කරට පිටින් අද දාගෙන ඉන්න විදිය. හැමෝටම මේක දැකලා hina. කොහොමද? හායි. අත. දැන් වාහනේ යන්නේ නැහැ. ඔව් අනේ. බයි කියන්නේ කවුරුත් නැහැ. බයි කියන්නේ කවුරුත් නැති නිසා අපි යනවා. බයි. කන මෙයත් ඉන්නවා. එහෙම කන විදිය දැක්කම තමයි ෂෝක්. ඈතින් පේනවද ලව් බර්ඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ උන්ට කන්නේ නැහැ මේ හරිය ගෙවල ලේකල්නේ. අනේ පව්. ඔව් මේ හරිය කන්නේ නෑ. දැන් වීඩියෝ එනවනේ. අපි කෑවා. නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ නොලැබ ඉන්න බෑ තාවනම් ඔබේ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කකුල් දෙකට වැඳ හයින් යනවා. හරි මහන්සි හඳිවත් උදා ආතරයි සියලු ලෙඩ රෝග. මේ අවුරුදු කීයද ඔයාලට? අපට අවුරුදු 15යි. 15 එක්කරයි දෙයනේ. මෙයාට මේගොල්ලන්ට ලෙඩ බලන්නකෝ. ලයිව් දෙන්නේ. අපේ ෆස්ට් ස්ටොප් එක තමයි ඇඩිසන් බංගලෝ එක. ඉතින් අපි මේ ඇඩිසන් බංගලෝ එක බලන්න යන ගමන්. කොන්දේ අමාරුව ඔක්කොම තියෙනවා. සියලු ලෙඩ රෝග. මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කඳුළු ගංගා ඉමේ ඔතනක හෝ මගේ ජීවිතේ ඉකිබිඳී ඔබේ දෙනෙත යලි සොයයි අපි පත ආවා වගේ වෙන්නේ ඔබේ පපුතුරේ මාහිදී මගේ පපුතුරේ ඔබ හිඳී ලන් වෙන්න
පානයයි අපි යකාට බයද බං සහන් අපේ හිතේ කොකාට වාරණ හිතට දෙවාරයයි. ඔන්න අපි ඇටිසන් බංගලෝ එක බලලා එන ගමන් අපේ සෙකන්ඩ් ස්ටොප් එක උනේ බොඹුරු ඇල්ල. ඉතින් අපි මේ බොඹුරු ඇල්ල බලන්න යන ගමන් මෙන්න මේ විදිහට පුංචි පුංචි කඩ පාරයින හැම තැනම තියෙනවා. ඒ ඇස්සේ අයිනෙන් දොළ පාරකුත් ගලාගෙන යනවා. පහළින් පේන view එක ඊටත් වැඩිය ලස්සනයි. හරියට නිකන් දිව්‍ය ලෝකයක් වගේ. මට මාර වාසි හිතෙන ප්ලේස් එකක්. මෙච්චර දුරක් ගියාගෙන ආවා. පොඩ්ඩක් මහසිනේ පරාක්‍රම කැමරන් තින් අපි රාවණාගේ පුතු අම්මෝ බොඹුරු ඇල්ල බලන්න යනවා. very nice very good very good මේ ඇඬන ගමන් තියෙන උඩ තියෙන පහළ දාගන්නවා. අපි එන බොඹුරු ඇල්ලේදී හම්බු. බොඹුරු ඇල්ල කියන්නේ මගේ travel bucket list එකේ තිබුණු මං යන්න ආසාවෙන් හිටපු ප්ලේස් එකක්. ඔන්න ඉතින් අදේ හීනේ හැබෑ වුණා. ලෙකුත් කරනවද? උඩ ඔක්කොම දෙයක් නෑනේ බලන් ගියා. අඳු ගැට නැග නැග පල්ලම් බැස බැස දොළ පාරවල් උඩින් මේ යන්නේ බොඹුරු ඇල්ල බලන්න. මේ බොඹුරු ඇල්ලේ view එක දැක්කහම හිතෙනවා ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා. ඒ තරමටම හිතා ගන්න බැරි තරම් මාරම ලස්සන place එකක් මේ. මගේ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට කන්න සිතා නිදි නැති කඳුළු සලා හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं तो मैं लम्हा लम्हा ए नाम तेरा है तुझको ही जाऊं मैं तुझको पुकारूं यारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है මේ දිනට කඳු නැගලා හොඳටම මහන්සියලු. ඒ ඇස්සේ වාහනේට හැමෝම ගිහිල්ලා අපි විතරයි පරක්කු. මේ බලන්නකො මේ දෙන්නගේ වැඩ. එන්න අපි ඊළඟට ගියේ හගල ගාඩන් එකට. හැබැයි හගල ගාඩන් එකේ මල් නෑ. ඔක්කොම කොළ විතරයි. මේ මල් හැදෙන කාලේ නෙවෙයිලු. ඉතින් ඒක නිසා අපිට බලන්න ඕනේ කොළ ටික විතරමයි. පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැගේ වරුකනින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි හොටලෙකට යන්නේ
ඔයාලා කෙලින්ම subscribe කරන්න ඕනේ මම නෑ සබ්ස්ක්‍රයිබ් කරන්න අන්ලයික් කරනවා. එහෙනම් ඉතින් වැඩක් නැහැ නේ මෙයාව කපලා තමයි වීඩියෝ එකට දාන්නේ. අපිට කොක්කේ සබ් එක දෙනවා. කෝ මේ මැද්දට ඇවිල්ලා කියන්නකෝ. කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔක්කොම බෑ. කරන්න තියෙන්නේ ෆලෝ කරන්න. ෆලෝ කරන්න මට අපේ පස්සේ ගලවන්න එපා හරිද? දැන් මේ යන දෙරණ ටීවී එකේ යන වැඩසටහන බලන්න. දෙරණ TV දවස්කින් සමනකක් අතේ ඒක බලන්න. Wait a minute. Who are you? කවුද මේ අයිෂා දවිල 10 million දීලා දෙනවා thank you චන්දර වයගෙන් තරු ඉල්ලනවා ඒක බාර අපි මල් වෙනුවට වල් බලලා යන ගමන් වල් බලලා යනවා දැන්. bye how about your feeling bye. හරිම සතුටුයි. කොළඹින් ආ මල් බලන්න කියන කොළ බලනවා මීට වඩා. කොළඹ තියෙන මීට වඩා. ගෙදර තියෙන මීට වඩා. ගෙදර අත සුද්ධ ජයක් තියෙන මීට වඩා. අපි ආයේ මල්වත් බලන්නේ කොළවත්ත බලන්න. කොළවත්ත බලන්න අප්‍රේල් මාසෙ එන්න මල් පෙන්නන්න අප්‍රේල් මාසෙ එන්න ආපහු ටිකට් එකක් පිටිපස්සෙන් කියනවා ආයි ටිකට් අරන් අප්‍රේලුත් තරෙන් කො මෙච්චර දුර ගෙවාගෙන කොළ බලන්න. කොළ බලන්න ඔන්න ඉතින් ට්‍රිප් එකේ පළවෙනි දවසේ අපි ඩිසයිඩ් කරන් හිටපු ප්ලේසස් ටික ඔක්කොම බලලා අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. අපේ නුවරඑළිය තැනක් තමයි බුක් කරේ එදාට නවතින්න. අපි මෙතන ඉන්නේ මෙතන ෆොටෝ ගෙනියමු තහනම්. ලොකේෂන් නම් මේ වනේ ලොකේෂන් එළවලු පාත්ති පිටින් බලන්න පුළුවන් මේ ඕකට බැලලා කැරට් දාලා මේ අයිස් විදිලා තියෙන මේ බලන්න. ඇත්තටම කියනවා නම් මේ තමයි හොටෙල් එකේ වීව් එක. Oh my god අපිට තියෙනවා මේ පැත්තෙන් ඔක්කොම කැරට් ලීක්ස් ඔක්කොම පාත්ති. හරිද? එතකොට මේ පැත්තේ තනිකරම තියෙන්නේ වගා. ලීක්ස් කැරට් ගෝවා ඔක්කොම. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා මේ වගේම එක එක cottages bungalows hotel rooms hotels ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තනිකර tea estate එක අර පැත්ත ඔක්කොම තියෙන්නේ looking so good so many මොනවද mountains ඊට අර පැත්තෙන් අර side එකෙන් තියෙන ආයෙත් tea estates මේ පැත්තේ ආයෙ තියෙනවා ඒ වගේම විලාස් කේක් මූණේ පේන්නේ විලාස් කියලා වෙනවා කැරට් ටික පෙන්නවා අද රැට මෙයා කැරට් ගලවනවා කියලා කැරට් ගැලුවා ඔව් දවල්ට හරිද yes vlog එකක් මේ මේ රෝස මලක් හයි ඒ පැත්තේ රෝස මලක් මේ පැත්තේ තියෙනවා රෝස මලක් තමයි රෝස මල ඊට පස්සේ අපි යනවා මේ රූම් එක තමයි හොඳම රූම් එක ඒ රූම් එක ඒ රූම් එක අල්ලගත්තා ඒක අත්පත් කරගෙන ඉන්නේ දැන් පේනවනේ නිදාගෙනත් ඉන්නවා ඊට පස්සේ මේ හරිද මෙතන තියෙන ලස්සන බිතු සිතුවමක් සීගිරි ගලේ කෙටුවා වගේ ලස්සන බිතු සිතුවමක් ඒ මැද්දට කොකෙක් පැන්නා ඊට පස්සේ මෙතන තියෙන අපිට එන්ජොයි කරන්න ලස්සන ප්ලේස් එක ඊට පස්සේ ඇවිල්ලා ඔන්න මේ තියෙන තව අපේ රූම්ස් එක රූම්ස් තියෙනවා දැන් හැමෝම ඇවිල්ලා අල්ලගෙන තියෙන්නේ මේ වොෂ්රූම්ස් එතකොට මේක තමයි අපේ මේක තමයි Hey!
රනිල් වික්‍රමසිංහ හපන්න නැද්ද තෝ? මීට වැඩිය හොඳයි. සනු මේ අනු මේ අපි ආව මුලින් ඇත්තට බෑග් එක තියලා ගියේ ඇත්තටම සීරියස් කියලා අපි දෙන්න දරන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ අපේ රූම් එක පැහැර ගන්න ආවා මේ බල්ලේ මේ අපේ යකෝ අන්නෝ මම රූම් 2 එක කියලා මෙහෙම එකට උඹ වල්ලකට දීප දානවා හරි වාගේ මේක තමයි අපේ ලස්සන රූම් එක ඉතින් අපි සඳහන් මද්දරයට මේක ඉන්නේ රජ කරන්නේ මල්ලිලා ඇවිල්ලා රූම් එක අල්ලගන්න හැදුවා අපි අල්ලගන්න දුන්නේ මහත් පරිශ්‍රමයකින් බිමත් තෙරලා අපි රූම් එක ඡාය ගත්තා සෝ ඉතින් මේක තමයි රූම් එක අපි රූම් එකේ view එක බැලුවොත් ගැට ගාලා වෙවුලනවා. වෙවුලනවා සීතලයි ඒ තරම් පොඩ්ඩක් මේක එහෙම ඇල්ලුවම අපි අර එහා පැත්තෙන් දැකපු අර කොටේජස් ටිකයි මේ පැත්තේ තියෙන කැරට් පාත්ති තමයි අපිට පේන්නේ කැරට් පාත්ති තමයි පේන්නේ කොරෝස මල මේ මල විකාර සීතලයිද මේක ආයෙ වහන්න බෑ මේක වහන්න සන පස්සේ කට 18 සනිය හැද. බ්ලොග්ස් කරන්න ඊට පස්සේ මම අපහලට මොකක්ද කියන්නේ අපි කෙලිම බෑග්ස් ගෙනල්ලා තියලා තිබ්බේ මේක දෙන්නේ මේක තමයි අපේ ගෙදර අද දවසට නුවරඑළිය අපේ ගෙදර මම හැදුවේ අපේ ගෙදර අද දවසට නුවරඑළිය අපි යම් පහලට අපිව පේනවද අපි යනවා පහලට උඩට යනවා එක්කෙනෙක් අපි යනවා පහලට අන්න ඉන්න කට්ටිය මෙයාලා තමයි පහල ගෙදර කට්ටිය පහල ගෙදර කට්ටිය මේගොල්ලෝ තමයි මෙහෙ රජ කරන්නේ මේ රූම්ස් වල ඉන්නේ මේගොල්ලෝ ඔන්න අල්ලගෙන මේ අපේ කිචන් එක කිචන් අපි vlog එකක් කරනවා YouTube එකට වීඩියෝ එකක් හදනවා මේකත් එක රූම් එක ඒකත් ටක් අල්ලගෙන ඊපස්සේ මේක මෙතනින් ඇවිල්ලා අපිට තියෙන ඊපස්සේ අඟල් 52 විතර ටීවී එකක්. මෙතන තියෙන ලස්සන මිරර් එකක් අපිව බලා ගන්නවා. හරිද? සාග අඟල් කීයද? මේක ඇත්තටම මේ ලොකු ටීවී එකක් මේ සනු. අඟල් 52ක්. yes. අලුතෙන් ගෙනාව මේ ඊයේ බෙරේද? ගේ හදු අලුත ගෙනාව. අලුත ගෙනාවේ මේක ලිවිං ඒරියා එක අපේ. yes ලිවිං ඒරියා එක. ෂෝ. ඊට පස්සේ අපි ආව එළියට මේක තමයි අපේ ලෙෂර් විලේජ් හොලිඩේ බංගලෝ ඔයාලට දෙනවා නම් කෝල් කරන්න පුළුවන් මේගොල්ලන්ට නම්බර්ස් මේ තමයි අපි එක්කන් ආපු ඩ්‍රයිවර් අංකල් දෙන්න උඩට එන්නේ. යා උඩට එන්න උඩට පාට කනවදියු සෑහලට සිතුවයි ඇත සුපරි සෙන්දා ආව වෙලා ඉන්න වැඩ කොනාටද මේ රෙඩි වෙන්නේ බාපා කියව එක අපි දේවන එයා වැඩ ආව කට් පිටින් ඉන්නේ බ්ලොග් එකට මොන හරි ක්ලිප් එක ඔව් මම මේක ලොකින් ගිහින්
ටෙන්ට් ගොඩක. ඊට පස්සේ බාබකියු නයිට් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයා ගත්ත නැත්නම් ටෙන්ට් වැඩ කරනවා. ආගෙන තුනට සෝරි තමයි. සෝරි තමයි. මිස් එච්චයිඩ් ඉතින් සෝරි තමයි. කුමාරි හාමි නැවත. 42 ටීවී එකේ කාටුන් බලනවා. තේන්නේ නැහැ නේ අපෝ. ස්ක්‍රීන් එක කල්පනා. බ්ලොග් එක කරන එකට අවුරුදු 25යි මූට අවුරුදු 16යි අපෝ මටත් අවුරුදු 16යි. අර ඉන්නේ අවුරුදු 14. මේ මෙතන මේ එක්කෙන සීපේ යන් very nice. මොකෙද්ද වගේ අර මේ කැරට් පාත්ටි පපේ ඔන්න ඉතින් අපි අපේ ඇකමඩේෂන් එකට ඇවිත් වොෂ් එකක් එහෙම දාලා බාබිකියු නයිට් එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඇයි මේ දුම? ඇයි දුම? ඇයි දුම? මේ අහසට පොළවෙන් නගින්නේම එකතු මාරයයි උඹ ලෝකෙට කවුරුනත් උඹව මතක සුමානයයි දුමාරේ ඇයි මේ දුම? ඔයාලගේ අදහස මොකක්ද? ඇයි දුම? මාවගේ පිච්චිලා. ඔයාලගේ අදහස සීතලට දුම ගහනවා. අපි නුවරඑල්ලේ ඉන්නේ ඒකයි සීතලට දුම ගහනවා. දෙයියනේ ඇයි මේ දුම? බාබකියු. අපි එළවනවද? දිලාවකට ෆෝම් වෙලා නෑ. බාබකියු දාන්නයි හදන්නේ. මල හොලා. අර බාබකියු එකේ මේ ගීතර ටික අවුලව ගන්න try කරනවා මොම්බේ මගුල්ලන්න නේ. ඔයා දන්නවනේ. මෙයා බිම දාගෙන මෙයාට ගැහුවා ඉස්සෙල්ලා. ඒකේ වීඩියෝ එක තියෙනවා. මම වීඩියෝ කරා. ඇඳට රවුන්ඩ් වෙලා. දැනගත්තද? දැනගත්තද? සීරමන්ලා දැනගත්තද? අලල්දා කවුද අත දැම්මේ? අත දැම්මා. මේ අමුතු සීනියර් කරලා. කොහොමද චීකියා? පේන්නේ බාබකියු. ෆයිනලි බාබකියු එක දාන්න පටන් ගත්තා. එනතරම් යාළුවනේ කොහොද යාලට අපි දැන් බාබකියු එකක් දානවා. මේ පැත්තේ බාබකියු එක දාන්නේ එනේ මම දීලා මේ දුව ගාලා එනේ දීලා අපි බාබකියු වලට චාප් වල දාලා දැන් කොහමද ඒක ගිනි අවුලව ගත්තා. දැන් මාර ගන්න දෙනවා බාබකියු දාන්න. හතර ගන්න ගා මාර අද ගන්න. කොහමද බලන්න හතර ගන්න කියලා.
වන්මනාලියේ සම්පත ඔබ ප්‍රියාලියේ සමන් සුගන්ධ හමාගියේ මගේ හද වන්දනාලියේ ජඩවද මන්දමාලියේ ඔයාලයි මන්දයි පිපිලා මග සුළඟේ වැඩෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ මන්නුකට ආදරේ කීවාට උඹ ඒක තව දන්නේ නෑ ඉස්සලාම බැරිකම හොඳින් ගන්නවා අල්ලි අයිස් කැට දිල්ලු ටික කාලේ ඔයාට මට ඕනේ ඒවත් මහා මට වෙන්නේ උඹ තාම රඟපාන ආදරේ ආදරේ අහස වගේ මට සුළඟේ වෙනවා හැටි දැක්කා ඔලින් හැටි දැක්කේ නෑ ආදරියෝ වෙනවා හැටි දැක්කා ඔලින් හැටි දැක්කේ නෑ උඹතාව මට විත්තේ නෑ විදල ඉවරයි ඒ කිසිම යන්න ඕනෙද ඔය දෙපා නවන්නේ හේමද ආසනාව වැට පේනවා Over his
काली बिल्ली रोकने का नहीं, तेरा पीछा करूं तो टोकने का नहीं। तुम मेरे अगल बगल है, तेरे अगल बगल हूँ, तुम मेरे अगल बगल है, तेरे अगल बगल हूँ, तुम मेरे अगल बगल आ, तेरे अगल बगल। ඔන්න ඉතින් නුවරඑළිය ට්‍රිප් එකේ ෆස්ට් ඩේ එක මේ විදිහට තමයි ගත වුනේ. අපි පාර්ට් 2 එකෙන් අනිත් දවසේ විස්තර බලමු. මොකද එක vlog එකකට ඔක්කොම ගේන්න අමාරුයි, ගොඩාක් තියෙනවා. ඒක නිසා ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. Thank you for watching. Bye bye. සුදුමුද දැක ගන්න ඉන්නේ බලා මම ආදරෙයි මම ඔබේ පෙම්වතා ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා රැක ගන්නවා මේ දිවි ඇති තුරා මට ඔබේ ආදරේ සෑමදා වාසනා ඔබේ ආදරේ සෑමදා වාසනා මට ඔබේ ආදරේ සෑමදා